ගන්න වාර්තකා ගෙවුන් ශේෂිගේ පියවා ගැනීමේ ක්‍රියාමාර්ග. શબ્ද නතු. ගෙවුන් ශේෂ හිගය පියවා ගැනීමේ ක්‍රියාමාර්ග. දැන් શબ્ද නවත්තුමේ. දැන් ගෙවුන් ශේෂිය කියන නැත්නම් ජංගමහා ප්‍රාග්ධන ගැනීම හිගය කියන්නත් පුළුවන්. හරි. පියවා ගැනීමේ ක්‍රියාමාර්ග. ජංගමහා ප්‍රාග්ධන ගෙනුම්. අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග බෙදෙනවා කොටස් දෙකකට. එකක් කෙටි කාලන ක්‍රියාමාර්ග, අනිත් එක දීර්ඝ කාලන ක්‍රියාමාර්ග. පෞගිය දවස්වල ලංකාව ගෙවුන් ශේෂ හිගේ උග්‍රතරපත් වෙලා හරි අපි ඊටමත් අසිරු තත්ත්වයකටපත් වෙනවා ළමයි. ඒ අසිරු තත්ත්වයටපත් වෙන අවස්ථාවකදී ෆෝන් එක බොනවා. හරි. ඒ අසිරු තත්ත්වයටපත් වුණාට පස්සේ ළමයි හරිද? ඒ අසිරු තත්ත්වයටපත් වුණාට පස්සේ ඔය ඉස්සල්ලාම ෆෝන් එක ඔෆ් කරලා ඇතුලේ දාගමුද? නැත්නම් එකම දේ 10 පාරක් විතර කියවන්න වෙනවා මට. හරි. 2022 මේ කියන හිගය දරා ගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා ලංකාව බංකොලොත් වෙනවා. ඒතකොට ලංකාව බංකොලොත් වෙන්න එක හේතුවක් තමයි ඇතිවෙච්ච ගෙවුම් තුන අසමතුලිතතාවය. හරි. විදේශ වියදම් පියව ගන්න අපි ගාව සල්ලි නැති වෙනවා. තිබ්බ සංචිත වාජනය අනේ සද්ද නවත්තුවොත් මට පැහැදිලි කරන්න පුළුවන් නැත්නම් මම නෝට් එක ලියලා යනවා ඉතින්. හරි මම කියමු හිටියේ 2022 ලංකාවේ විදේශ සංචිත වාජනය ඍණාගයක් වෙනවා ළමයි. නමුත් රනිල් ගෝඨාභයට ආණ්ඩුව බාර දෙද්දී අපි ගාව තිබ්බා විදේශ සංචිත ඩොලර් බිලියන 7.6ක සංචිතයක්. ඩොලර් බිලියන 2015යි 20 නේ 2020 ගෝඨාභයට ආණ්ඩුව බාර දෙද්දී රනිල් බාර දෙන්නේ මෙන්න මේ කියන ඩොලර් බිලියන 7.6 විදේශ සංචිතයත් එක්ක යහපාන ආණ්ඩුව. හරි. නමුත් ගෝඨාභය ඇවිල්ලා අවුරුදු දෙකක් යද්දි ළමයි මේ කියන විදේශ සංචිත වාජනය ඍණාගයකට ගේනවා. අන්තිමේදී අපිට විදේශ වියදම් පියව ගන්න සල්ලි නැති වෙනවා. තෙල් ටික ගෙන්න ගන්න බැරි වෙනවා තෙල් පෝලිං ඇති වෙනවා. ගෑස් ටික ගෙන්න ගන්න බැරි වෙනවා ගෑස් පෝලිං ඇති වෙනවා. හරි. විශාල අපහසුතාවයකට ලංකාවපත් වෙනවා. ඒ කියන්නේ සරලගෙන ලංකාව බංකොලොත් වෙනවා. ඒතර 2022 තමයි මේ බංකොලොත් භාවය ආරම්භ වෙන්නේ විශේෂයෙන් මේ කියන විදේශ සංචිත නැතිවීමත් එක්ක. ඊට පස්සේ නැවත ගෝඨාභය එළවලා රනිල් බලයටපත් වෙනවා. හරි. ඊට පස්සේ රනිල් උත්සාහ කරනවා මේ තියෙන ගෙවුන් ශේෂ හිගය පියව ගන්න ක්‍රියාමාර්ග ගන්න. රනිල් මේ කියන 2022කින් පස්සේ තමන් බලයටපත් වුණාට පස්සේ මෙන්න මේ කෙටි කාලන ක්‍රියාමාර්ග ඔස්සේ තමන්නේ හිගය පියව ගන්නවා. මොනවාද රනිල් ගෙවුන් ශේෂ හිගය පියව ගන්න ගත්ත ක්‍රියාමාර්ග ටික? ඉස්සල්ලාම කරපු දේ. ඔව් යා වැඩිපුරම කලේ ණය ගත්ත එක. නේ කාගෙන්ද? මෙයා මුලින්ම කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුමට එළඹුණා. ඒ ලෙවිලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ කියන අයවැය හිගිය පියව ගන්න ණය ගත්තා. හරිද? එහෙනම් කෙටි කාලන ක්‍රියාමාර්ග විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රියාමාර්ග. එකක් අපි ගාව තියෙන විදේශ සංචිත පාවිච්චි කරන්න පුළුවන්. සංචිත පාවිච්චි කරලා මේ හිගිය පියව ගන්න පුළුවන්. නමුත් ලංකාවේ අපිට 2022කින් පස්සේ හිගිය පියව ගන්න තිබ්බ අවස්ථාව නැති වෙලා ගියා. ඊට පස්සේ ගත්ත ක්‍රියාමාර්ග තමයි ණය ගත්ත එක. ඒතර ණය ගත්තා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටලා තියෙන මොනවටද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණ මොකක්ද? ණය දෙන එකද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණ එයාගේ අරමුණ තමයි ගෙවුන්ශේෂ අපහසුතාවයන්ට මුහුණ දෙන රටවල් වලට ඒ කියන ගෙවුන්ශේෂ අපහසුතාවයන්ගෙන් මිදෙන්න අවශ්‍ය කරන ණය පහසුකම් සැපයීම. පැහැදිලිද තාම? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණ තමයි ගෙවුන්ශේෂ හිගයන්ට මුහුණ දෙන රටවල් වලට ඒ ගෙවුන්ශේෂ හිගය පියව ගන්න අවශ්‍ය කරන ණය මුදල් සැපයීම. ඒතර මෙයා සංවර්ධන කටයුතු සඳහා ණය සපයන්නේ නැහැ. මෙයා දරිද්‍රතාවය නැති කරන්න, දුප්පත්කම නැති කරන්න ණය සපයන්නේ නැහැ. ඒතර එයා ණය සපයන්නේ මොනවටද? ගෙවුන්ශේෂ හිගය පියවා ගන්න. ප්‍රශ්නයක් තියෙනවා කරලා 2019 එළව. MCQ ප්‍රශ්නයක් තියෙනවා ටක් ගාලා ඉරක් ගහලා. අග ටියුට් එක නෑ 2019 එළවල ප්‍රශ්න අංක 40 2019 එළවල ප්‍රශ්න අංක 40 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF වෙතින් කිසියම් රටකට ආධාර ඉල්ලා සිටිය හැක්කේ පහසනන් කවර තත්ත්වයක් යටතේද? කවර තත්ත්වයක් යටතේද? ගෙවුන්ශේෂ අර්බුදයකදී. ගෙවුන්ශේෂ අසමතුලිතතාවයක් තියෙන අවස්ථාවේදී ගෙවුන්ශේෂ අර්බුදයකදී ණය ඉල්ලා සිටින්න පුළුවන්. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කී පාරක් ණය ගත්තද? අරන් තියනවද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මේ වෙනකොට අපි කී පාරක් ණය අරන් තියනවද? අපි කලින් අරන් තිබ්බ 16 වතාවක්, මේ පාර ගන්න 17 වෙනි වතාවට. හැබැයි අනිත් කලින් ගත්ත 16 වෙනි වතාවෙම අපිට බැරි වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කන්ඩිෂන් සපුරන්න. අපි යාලෙන් හැම වාරෙම, ඒ කියන්නේ හැම පාරම ගත්තේ කලින් 16 වතාවෙම පළවෙනි වාරකයේ විතරයි. නමුත් මේ වෙනකොට අපි වාරික 3ක් සම්පූර්ණ කරලා තියෙනවා. හරි, මේ පාර 17 වෙනි වතාවට ගත්ත එකේ වාරික 3ක් සම්පූර්ණ කරලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි කලින් අර 16 ගත්තේ එයාලා අපිට දීලා තිබ්බා මෙන්න මේ කන්ඩිෂන් ටික ඔයාලා සපුරන්න ඕන ඊගාව එකට යන්න. එහෙම වුණොත් තමයි වාරිකේ දෙන්නේ. නමුත් පරණ ආණ්ඩුවේකට ඒක ඒ කියන්නේ මේ කන්ඩිෂන් ටික සපුරන්න සමත්ුන්නේ නෑ ළමයි. පළවෙනි එක ගත්තා කන්ඩිෂන් ටික සපුරන්න බැරි නිසා එතනින් එහාට මේක ඉවර වෙනවා. හැබැයි දැන් අපිට කරන්නම දෙයක් නැති නිසා වෙන කරන්න දෙයක් නැහැ. කොච්චර බැන්නත් වර්තමාන ආණ්ඩුවට එයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව යනවා කියලා අපිට වෙන කරන්න විකල්පයක් නැහැ. බැරි වෙලත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අයින් වුණොත් වෙන කිසිදු රටක් අපිට ණය දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. හරි, අයින් වුණොත් යම් රටක් දැන්ට අපිට ණය දෙනවා, යම් රටක් දැන්ට අපිට ණය දෙනවා නම් ඒ රට උනත් අපිට ණය දෙන්නේ කවුරු කෙරේ තියෙන විශ්වාසයටද? අපි කරේ තියෙන විශ්වාසයෙන් නෙමෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් තියෙන විශ්වාසයට. ඒ විශ්වාසයේ මත ණය හම්බෙනවා මිස අපි කෙරෙහි තියෙන විශ්වාසය ණය දෙනවා නෙමෙයි. බැරි වෙලාවත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මේ අවස්ථාවේදී ඉවත් වුණොත් කිසිදු රටක් අපිට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙම වුණොත් ලංකාවේ ඇතුළේ ඩොලර් හිගයක්, ඒ කියන්නේ සංචිත හිගයක් එනව නැවත. ඒ හිගිය පියව ගන්න අපිට බැරි වෙන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා කිසි විටකත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපිට මොනවා වෙන්න බැයිද? ඉවත් වෙන්න බෑ. කොච්චර අර පරණ ආණ්ඩු කිව්වත්, දැන් උදාහරණයක් විදිහට ගත්තොත් නාමල්ල වගේ කියනවා වර්තමාන ආණ්ඩුවෙත් ඒකෙම ඉන්නවා කියලා. ඉන්න වෙනවා. රනිල්ගේ ප්‍රතිපත්තිය දිගටම අරයි යන්න වෙනවා ළමයි. ඒ කියන්නේ රනිල්ගේ ප්‍රතිපත්තිය නෙමෙයි, රනිල් ඒ වෙලේ කරන්න පුළුවන් හොඳම දේ කළේ. හරි. හැබැයි ඒක ගෝඨාභයට කරන්න කියලා රටේ ආර්ථික විශ්ලේෂකයෝ කිව්වා. ගෝඨාභයට කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ගෙවුන්ශේෂ හිගිය පියව ගන්න අවශ්‍ය කරන ණය ටික ගන්න කියලා. නමුත් ගෝඨාභය ඇහුවේ නැහැ. අන්තිමේදී රට බංකොලොත් වෙනකන් හිටියා අපි මේ ණය වාරිකය ගන්න. නමුත් බංකොලොත් වුණාට පස්සේ ගෙවුන්ශේෂ හිගිය පියව ගන්න මොකද කළේ? මේ ණය ටික ගත්තා. එහෙනම් ගෙවුන්ශේෂ හිගිය පියව ගන්න පුළුවන් එක ක්‍රියාමාර්ගයක් විදේශ සංචිත පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් මූල්‍ය ආයතන වලින් ණය ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ 2022කින් පස්සේ වෙනත් මූල්‍ය ආයතන අපිට මොනවා කරන්නේ නැද්ද? ණය දෙන්නේ නැහැ. මොකද අපි ගැන විශ්වාසයක් නැහැ. අපි ආයේ ණය ගෙවන්නේ නැහැ කියන විශ්වාසය තියෙනවා මිසක් ණය ගෙවයි කියන විශ්වාසය යාලට නැහැ. එහෙනම් තුන්වෙනි ක්‍රියාමාර්ගය වෙනත් මූල්‍ය ආයතන ණය ගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්තම්
මතකද දන්නේ රනිල් බලයටපත් වුණාට පස්සේ 2022 පස්සේ ලංකාවට ගෙන යට ඇඳුම් ඉඳන් සීමා කළා ළමයි. හරි ආනයන කරන යට ඇඳුම් ඉඳන් සීමා කළා. සීමා කළ ආනයන පුළුවන් තරම් මොනවා කළාද? අඩු කළා. ඒ කියන්නේ ඒක නමක් දෙන්න. වචන දන්නවද? එහෙම සීමා කරන්න ක්‍රියාමාර්ග ගන්න එක අපි කියන්නේ ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග. නම් මේ කියන ක්‍රියාමාර්ග හරත් මේ කියන හිගේ පියව ගන්න බැරි නම් ආරක්ෂණවාදී ක්‍රියාමාර්ගයට යොමු වෙන්න පුළුවන්. එහෙනම් මේ ගෙවුන් ශේෂ හිගේ කෙටිකාන වශයෙන් පියව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග හතරක් තියෙනවා. මොන හතර? දැන්ට අපි ගාව තියෙන සල්ලි පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ විදේශ සංචිත පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගන්න පුළුවන්. මොකද එයාගේ අරමුණ ගෙවුන් ශේෂිකයන්ට මුහුණ දෙන රටවල් වලට ණය සැපීම. වෙන දේවල් වලට ණය දෙන්නේ නැහැ. එයා ණය දෙන්නේ මේකට. ඊට පස්සේ වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග වලට යොමු වෙන්න පුළුවන්. හරි. ලංකාවේ ඇතිවෙච්ච ගෙවුන් ශේෂිකයේ පියව ගන්න මේ කියන ක්‍රියාමාර්ග සියල්ලම ලංකාව මොනා කළාද? අනුගමනය කළා. නමුත් රනිල් අසමත් වෙනවා දිව්කාණ ක්‍රියාමාර්ග වලට යන්න. රනිල් ගත්තෙත් මොන ක්‍රියාමාර්ග විතරද? කෙටිකාණ ක්‍රියාමාර්ග විතරයි ළමයි. හරි කෙටිකාණ ක්‍රියාමාර්ගයට ඉලියලා දිව්කාණ ක්‍රියාමාර්ගයට යන්න. එක හරි එක විදේශ සංචිත යොදා ගැනීම. විදේශ සංචිත යොදා ගැනීම. මේවා වැදගත් ඈ. දැන් අවුරුදු 3ක් ඉඳන් ටාගට් කරනවා තාම ඇහුවේ නැහැ. විදේශ සංචිත යොදා ගැනීම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙන් ණය ගැනීම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙන් ණය ගැනීම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙන් ණය ගැනීම. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් කෙටි කාල ණය ලබා ගැනීම. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් කෙටි කාල ණය ලබා ගැනීම. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් කෙටි කාලින් ණය ලබා ගැනීම. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් කෙටි කාල ණය ලබා ගැනීම. ඒ කියන්නේ ආසියානු සමවර්ධන බැංකුව අනම්මනම් ඊට පස්සේ ඔය චීනේ තියෙන බැංකුව අනම්මනම් එවැන්න ණය ගැනීම. ඊට පස්සේ කෙටි කාණිගේ පියවීමට ඉහත මූලාශ්‍ර ප්‍රමාණවත් නොවන විට කෙටි කාලන හිගේ පියවීමට ඉහත ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන විට ඉහත ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන විට දැඩි ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග වෙත යොමු වීම. දැඩි ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග වෙත යොමු වීම. දැඩි ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග වෙත යොමු වීම. ඊට ආනයන සීමා කිරීම, ආනයන තීරුබදු ඉහළ නැංවීම, විදේශ විනිමය පාලනය වගේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. දැඩි ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග වෙත යොමු වීම. හරිද? හරි ඊගාව එන්න ගන්න මාතෘකාව දිව්කාණ ක්‍රියාමාර්ග. ළමයි දිව්කාණ ක්‍රියාමාර්ග හරහා කතා කරන්නේ තිරසාර විසඳුම් ළමයි. තිරසාර විසඳුම්. මේවා తాවකාලික විසඳුම්. හරි. එතකොට රනිල් ගත්තේ ඇත්තන తాවකාලික විසඳුම්. නමුත් දිව්කාණ ක්‍රියාමාර්ග තුල උත්සාහ කරන මේ ගෙවුන් තෝන හිගේ පියව ගන්න තිරසාර විසඳුම්. කියන්න බං තිරසාර විසඳුම්. තිරසාර විසඳුම් කියලා කියන්නේ විශේෂයෙන්ම රටේ අපනයන වැඩි කරගෙන එන ඩොලර් ප්‍රමාණය වැඩි කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. සහ ආනයන අඩු කරගෙන යන ඩොලර් ප්‍රමාණය අඩු කරගන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග දිව්කාණ ක්‍රියාමාර්ග කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. තේරුණා මගෙන් නේද? එතකොට දිව්කාණ ක්‍රියාමාර්ග කියන්නේ ඩොලර් ලැබෙන මාර්ග වැඩි කරගන්න ක්‍රියාමාර්ග ගැනීමත් ඩොලර් යන මාර්ග අඩු කරගන්න ක්‍රියාමාර්ග ගැනීමත් දිව්කාණ ක්‍රියාමාර්ග ඇතුලේ තියෙනවා. මට කියන්නේ ඩොලර් ලැබෙන මාර්ග වැඩි කරගන්න පුළුවන් ටික. මං කිව්වා ලංකාවේ අපනයන විවිධාංගීකරණය අඩුයි. එහෙනම් අපිට පුළුවන් අපනයන මොනවා කරන්නද? විවිධාංගීකරණයක් කරලා අලුත් බාන්න නම්
හඳුන්වා දෙන්න. පැහැදිලිද? ඒතර අලුත් භාණ්ඩ වගේ දේවල් හඳුන්වා දීම තුළ අලෙවිය වැඩි කර ගැනීම හරහා අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය මොනවා කර ගන්න පුළුවන්ද? වැඩි කර ගන්න පුළුවන්. ඒ ලැබෙන මුදල් වලින් අරහිගේ පියව ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි කතා කළා අපනයන වෙළඳපොළ සීමිතයි. නමුත් අපිට පුළුවන් අපනයන වෙළඳපොළ මොනවා කර ගන්නද? විවිධාංගීකරණය කර ගන්න පුළුවන්, පුළුල් කර ගන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තට අපනයන අපනයන සැකසුම් කලාප ස්ථාපිත කරන්න පුළුවන්. ඒ ස්ථාපිත කළ ඒ වගේ වඩාත් අපනයනය කරන්න පුළුවන් භාණ්ඩ පමණ නිෂ්පාදනය කරන්න ආර්ථිකය යොමු කරන්න පුළුවන්. ඒ හරහා අපනයන වැඩි කර ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තෙන් විනිමය අනුපාතය ෂේ කරන්න පුළුවන්. විනිමය අනුපාතය ෂේ කියන්නේ දියුක්කාන ක්‍රියාමාර්ගය. ෂේ වීම හරහා දැන්ට ඩොලර් එකක් සඳහා රුපියල් 300ක් ලැබෙනවා නම් අපනයනකරුවට ඩොලර් එකක් සඳහා 350ක් දක්වා ගේන්න පුළුවන්. හරි. ඒ ෂේ වීම හරහා ළමයි අපනයනකරුවෙන් ලැබෙන ආදායම වැඩි වෙනවා. වැඩි වෙද්දී අපනයනකරු දිරිමත් වෙනවා. අන්නේ දිරිමත් වෙලා රටේ අපනයන වැඩි වෙන්න පුළුවන්. තේරුණාද කතාව? එන විනිමය අනුපාතය ෂේ කරන්න පුළුවන්. අනිත් පැත්තට යන මුදල් අඩු කරන්න ආනයන ආදේශන කර්මාන්ත රටේ ඇති කරන්න පුළුවන්. ආනයන ආදේශන කර්මාන්ත කියන ආනයනය කරන භාණ්ඩ වෙනුවෙන් රට ඇතුළේ මොනවා කරන්න පුළුවන්? ඒ හා සමාන භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ හා සමාන භාණ්ඩ නිෂ්පාදනය කරපුවාම ඩොලර් එළියට යන එක මොකද වෙන්නේ? සීමා වීම වෙනවා. පැහැදිලි කතාව? තීර බල අනේ ලිය යනවා. ලියමු. ලියමු. අපනයන විවිධාංගීකරණය අපනයන විවිධාංගීකරණය අපනයන විවිධාංගීකරණය අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය සාම්ප්‍රදායික අපනයන දිරිමත් කිරීම සාම්ප්‍රදායික අපනයන දිරිමත් කිරීම සාම්ප්‍රදායික අපනයන දිරිමත් කිරීම අපනයන ප්‍රවර්ධන කලාප පිහිටවීම අපනයන ප්‍රවර්ධන කලාප පිහිටවීම ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික වේද කිවිසුමට ලැබීම ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික වේද කිවිසුමට ලැබීම ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික වෙළඳ කිවිසුමට ලැබීම ආනයන ආදේශන කර්මාන්ත දියුණු කිරීම ආනයන ආදේශන කර්මාන්ත දියුණු කිරීම ආනයන ආදේශන කර්මාන්ත දියුණු කිරීම අත්‍යවශ්‍ය නොවන ආනයන අධෛර්යමත් කිරීම අත්‍යවශ්‍ය නොවන ආනයන අධෛර්යමත් කිරීම අත්‍යවශ්‍ය නොවන ආනයන අධෛර්යමත් කිරීම දේශීය උද්දමනය පාලනය කොට අපනයන තරංකාර තියනවීම දේශීය උද්දමනය පාලනය කොට අපනයන තරංකාර තියනවීම දේශීය උද්දමනය පාලනය කොට අපනයන තරංකාරීත්වය ඉහනැවීම විනිමය අනුපාතිකයේ ෂේ වීමට හෝ අවප්‍රමාණ වීමට ඉඩ හැරීම විනිමය අනුපාතිකයේ ෂේ වීමට හෝ අවප්‍රමාණය වීමට ඉඩ හැරීම විනිමය අනුපාතිකයේ ෂේ වීමට හෝ අවප්‍රමාණය වීමට ඉඩ හැරීම වරහන් ඇතුලේ වියදම් හැරවීම ප්‍රතිපත්තිය වියදම් හැරවීම ප්‍රතිපත්තිය ඊගා පාඩමත් පොඩි ප්‍රවේශයක් එක මම මේක තව පොඩ්ඩක් විග්‍රහ කරලා යන්න මම ඔයාලට කිව්වා දැන්ට ඩොලර් එකක් 300 ඉඳලා හරිද දැන් ඩොලර් එකක් 300 ඉඳලා ඩොලර් එකක් 350 දක්වා වැඩි වෙන කෙන විනාඩි පාතික මොනවා වෙනවද
විනානුපාතිකය ලියන්න බැරුණාද? බැරි වෙච්ච කොටස් ටිකක් ගාලා හදාගන්න. හරිද පොඩ අහගමු. හරි. දැන් ඩොලර් එකක් රුපියල් 300 ඉඳලා 350 දක්වා වැඩි වෙද්දී ඒක අපනයනකරුවන්ට වාසි. ඒ වගේම ආනයනකරුවන්ට අවාසි මේ. ඩොලර් එකක භාණ්ඩ ගෙන්නන්න ඉස්සලා දුන්නේ 300යි. දැන් ඩොලර් එකක භාණ්ඩ ගෙන්නන්න කීයක් දෙන්න ඕනද? 350ක් දෙන්න ඕන. ඒ හර ආනයන මොකද වෙන්නේ? අඩු වෙලා ආනනික වියදම අඩුවීමක් වෙනවා. ඒ අපිට පුළුවන් වෙනවා හිගය පියව ගන්න. හරිනේ? ඒක කියන්නේ වියදම් හැරීම ප්‍රතිපත්තිය. ඔල්ලිවද? හරි සද්ද නවත්තලා අහගමු. සද්ද නවත්තලා අහගමු. අද යන්න කලින් මූලිකන විවරයක් කරගමු. එතකොට අපිට මේ පාඩම ඉවරයි. ඒ කියන්නේ මේ ගෙවුම් තුන ලේගෙන ඉවරයි. විනයානුපාතික අමාරුයි ඈ. විනයානුපාතික විදේශ ලන්දාමේ තියෙන අමාරුම කොටස. උගන්නක් දුනා සමහර වෙලාවට පැටලෙනවා. හරිද? හරි සද්ද නවත්තලා යන්න. දැන් සද්ද නවත්තලා යන්න. එන්න මාතෘකාව මූල්‍ය ගිණුම. දැන් මූල්‍ය ගිණුම තියෙන අයිතයන් 5ක්. හරි චිත්‍ර පස්සේ අඳිමු. ඔයාලා මෙහෙ චිත්‍ර අඳිනවයි ෆෝන් නොබනවයි මොනවද බං කරන්නේ මෙහෙ. හරිද? දැන් මූල්‍ය ගිණුමේ තියෙන අයිතයන් 5ක්. මොනවා 5? එකක් මේ මූල්‍ය ගිණුමේ තියෙන්නේ මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් ආසිත ගනුදෙනු. මොනවා මූල්‍ය වත්කම් කියන්නේ? කොටස්, භාණ්ඩාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කරන අය. හරි? සහ විවිධාකාරයේ මුදල් වර්ග. එවැනි වත්කම් අත්පත් කර ගැනීම සහ වගකීම් ආසිත වගකීම් තමා මෙන්න මේ මූල්‍ය ගිණුමේ තියෙන්නේ. ඒතර මූල්‍ය ගිණුම අන්තර්ගත වෙන්නේ මූල්‍ය වත්කම්, මූල්‍ය වගකීම්. මෙන්න මේ මූල්‍ය වත්කම්, මූල්‍ය වගකීම් වල ස්වභාවයන් මත අපි හඳුනා ගන්නා මූල්‍ය ගිණුම අයිතමයන් 5ක්. එක ඍජු ආයෝජනය. මම එකින් එක පැහැදිලි කරන් එන්නම් අහගමු. ඍජු ආයෝජනයක් කියලා කියන්නේ සාමාන්‍ය ලංකාවේ ව්‍යාපාරයක කොටස් හිමිකමෙන් 10% හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ආයෝජනයක් කරන මුදල් යොදවනවා නම් එවැනි ආයෝජන අපි හඳුනා ගන්න මොන ආයෝජනද? ඍජු ආයෝජන. ඒතර ඍජු ආයෝජනයක් වෙන්න නම් එයාට ඒ සමාගමේ හිමිකාරීත්වය ලැබෙන්න ඕන. එයාට ඒ සමාගමේ හිමිකාරීත්වය ලැබෙන්න නම් එයා මොනා කරන්න ඕනද? කොටස් හිමිකමෙන් 10%කට වඩා වැඩි පංගුවක් Taman අත්පත් කරගන්න ඕන. කොටස් හිමිකමෙන් 10%කට වඩා වැඩි පංගුවක් Tamanට අත්පත් කරගන්න පුළුවන් නම් එයා ඒ සමාගමේ හිමිකාරීත්වය ලබා ගන්නවා. එවැනි ආයෝජන අපි හඳුනා ගන්න මොන ආයෝජනද? ඍජු ආයෝජන කියලා. එහෙනම් ඍජු ආයෝජනයක් කියලා කියන්නේ කොටස් හිමිකමෙන් කොච්චරක්ද? 10%කට වඩා වැඩි කොටසක් අත්පත් කර ගන්නවා නම් එවැනි ආයෝජන ඍජු ආයෝජන. පැහැදිලිද? ඊට පස්සේ දෙක කලඹ ආයෝජන. BS ළමයි නම් කරලා තියෙන කලඹ ආයෝජනය. කලඹ ආයෝජන එහෙම නැත්නම් අපි කියන විවිධ ආයෝජන. කරලා තියෙන්නේ පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට්. ඉංග්‍රීසි ටර්ම් එක නම් දන්නවද දන්නේ නැහැ. කරලා තියෙන්නේ. මොකද්ද කලඹයක් කියන්නේ? කලඹයක් එකතුවක්. කලඹයක් කියන්නේ එකතුවක්. ආයෝජන වල එකතුවක්. භාණ්ඩාර බිල්පත්. අර සද්දනත් මේ. භාණ්ඩාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර කොටස්. ඔය වගේ ආයෝජන එකතුවක් අපි හඳුනා ගන්නවා කලඹ ආයෝජනයක් කියලා. ඒතර කොටස් වෙනදපලාසි සිද්ධ වෙන ගනුදෙනු ළමයි. හරි? කලඹ ආයෝජනය ඇතුලේ සිද්ධ වෙන්නේ බොහෝ දුර කොටස් වෙනදපලාසි සිද්ධ වෙන ගනුදෙනු. ඒතර කොටස් වෙනදපලාසි සිද්ධ වෙන ගනුදෙනු මේකට ඇතුළත් වෙන හැබැයි කොටස් වේදපලාසිත සිදුවන ගනුදෙනු උනත් හිමිකමෙන් කොච්චර අඩු වෙන්න ඕනද? 10%කට වඩා අඩු වෙන්න ඕනේ. වැඩි වුණොත් කෙලින් මෙතන. හරිද? ඒතර එවැනි ගනුදෙනු මෙතනට එනවා. ඊට පස්සේ මූල්‍ය ව්‍යුත්පන්න. මේ මූල්‍ය ව්‍යුත්පන්න ඇතුලේ තියෙනවා සැප් ගනුදෙනු වගේ දේවල්. ගිය පාර ඉරිපෙවරේ සැප් ගනුදෙනු අහනවා. හරි? ගිය පාර තිබ්බේ සැප් ගනුදෙනු තිබ්බේ MCQ ප්‍රශ්නයක් තිබ්බා.
මේ මූල්‍ය ව්‍යුත්පන්න ඇතුලේ තියෙන සැප් ගනුදෙනු. සැප් ගනුදෙනු කියන්නේ ඒකට අපි සිංහලෙන් කියනවා මුදල් හුවමාරු ගනුදෙනු. අපි බංග්ලාදේශයත් එක්ක මීට අවුරුදු 2023 අවුරුද්දේ සැප් ගනුදෙනුවකට එනවා ළමයි. ඒ කියන්නේ අපි මතකද දන්නේ පහුගිය දවස්වල කිව්වා අපි බංග්ලාදේශෙන් ණය ගත්තා කියලා. නිවුස් එහෙම බලනවා නම් ඔයා පහුගිය දවස්වල එහෙම නිකන් මතකයක් තියෙනවා නම් එහෙම රාවයක් ගියා අපි බංග්ලාදේශයෙන් පවා ණය ගත්ත જાතියක් කියලා. ඇත්තට අපි බංග්ලාදේශයෙන් ණය ගත්තේ නැහැ. එතන සිද්ධ වුණේ සැප් ගනුදෙනුවක් ළමයි. මේකෙදි වෙන්නේ මුදල් හුවමාරුවක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි ගාව තියෙන රුපියල් බංග්ලාදේශයට දීලා බංග්ලාදේශෙන් ඩොලර් ඉල්ල ගත්තා. පස්සේ දවසක මොනවා කරන්නම් කියලාද? ඒ ඩොලර් ටික ගෙවන්නම් ඒ ගෙවපු දාට වාගාව තියෙන රුපියල් ටික අපිට හපව දෙන්න. නමුත් අපි වාට ඒ ගෙවන අවස්ථාවේදී මොකක් දෙන්නම්ද? පොලියක් දෙන්න. කියන පදනමෙන් අපි බංග්ලාදේශයෙන් ඩොලර් හුවමාරු කර ගැනීමක් කළා. ඒ කියන්නේ අපි ගාව තියෙන රුපියල් කාට දීලාද? බංග්ලාදේශෙට දීලා බංග්ලාදේශ ගාව තියෙන ඩොලර් අපි ලබා ගැනීමක් කළා. මේකට අපි කියනවා මුදල් හුවමාරු ගනුදෙනුවක්, සැප් ගනුදෙනුවක් කියලා. ගිය පාර ඉලපෙවරේ අහනවා සැප් ගනුදෙනුවක් කියන්නේ මොකක්ද කියලා. හරි සරල ප්‍රශ්නයක් MCQ ප්‍රශ්නයක් තියෙන්නේ සැප් ගනුදෙනුවක් කියන්නේ මොකක්ද? එවැනි සැප් ගනුදෙනු ඇතුළත් වෙනවා මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ ඇතුළට. ඊට අමතරව හෙජින් ගිවිසුම් වගේ දේවල්. හෙජින් ගිවිසුම් වගේ දේවල් ඇතුළත් වෙනවා මේකට. හෙජින් ගිවිසුම දන්නවද? අවුරුද්ද. මහ බැංකුව අධිපතිවරයා අජිත් නිවාල් කබ්‍රාල්. හරි මහ බැංකුව අධිපතිවරයා අජිත් නිවාල් කබ්‍රාල් අවුරුද්ද මට මතක හිටියේ 2011 වගේ කාලේ. අපි ගහනා ළමයි හෙජින් ගිවිසුම. හරි ඒ වෙනකොට තෙල් බැරලයක් තිබ්බේ. ඒ කියන්නේ ලෝක වේද පොලේ තෙල් බැරල එකක් තිබ්බේ ඩොලර් ඔනිගා හිතන 85ක විතර කියලා. හරි 85ට තියෙනවා. මේක මෙහෙම තියෙද්දි පොඩි අපේක්ෂාවක් ආවා තෙල් බැරලයක අගේ ඩොලර් 100 විතර වගේ දක්වා වැඩි වෙයි කියලා. නිකන් හිතුවේ සැබෑ සංඛ්‍යා නේ මට සංඛ්‍යා මතක නැහැ. 100 විතර වගේ වෙද්දි වැඩි වෙයි කියලා. ඒතර අජිත් නිමල් කබ්‍රාල් කරපු දේ තමයි විදේශ බැංකුවක් ගිවිසුමකට ආවා. ඒ ගිවිසුමේ අන්තර්ගතය තමයි තෙල් මිල වෙනුවෙන් අපි ඔයාලට ගෙවනවා ඩොලර් 85යි මෙතන 100ට යයි කියලා අපේක්ෂාව ආවේ 90ක් ගෙවනවා. හරි තෙල් මිල කීයක් වුණත් අපි ඔයාලට ගෙවන ඩොලර් 90යි. අඩු වුණොත් වාසිය ඔයාලට වැඩි වුණොත් වාසිය අපිට කියලා මැත්තේ ගිවිසුමකට එනවා. තේරුණා කියන කතාව 90ට තමයි ගිවිසුමට එන්නේ. 90ට තියෙන එක බැරලත් ඊට වඩා අඩු වුණොත් 5ක් කාට වාසීද? බැංකුවට වාසී. මොකද අපි තෙල් බැරල් එකක් ගන්න බැංකුවට කීයක් දෙනවද? ඩොලර් 90ක් දෙනවා. පැහැදිලි නේද? බැංකුවට දෙනවා 90ක්. තෙල් බැරල් එකක් 85ක් වුණොත් 5ක් කාට වාසීද? බැංකුවල ලාභයි. හරි. බැරි වෙලා තෙල් බැරල් එකක් 100ක් වුණොත් අපිට 10ක් වාසී. හරි. ඔන්න ඔය ගිවිසුමට අපි කියන හෙජින් ගිවිසුමක් කියලා. මේ ගිවිසුම ගහලා ළමයි සතියක් යනකොට මත්තෙන් මොකද වෙන්නේ? තෙල් බැරල් එක මිල ඉතා විශාල වේගෙන් අඩු වෙනවා. හරි. ඒ කියන්නේ අපි ගිවිසුම ගහන්නේ 90ට මේක 70ක් විතර වෙනවා. කියලා හිතන්නකෝ. ඒ වගේ ගාණක් වෙනවා. නමුත් අපි කීයක් දෙන්න ඕන බැරල් එකට? කීයක් දෙන්න ඕනද? 90ක් ගෙවන්න ඕන. හරි. අවාසිය කීයද? 20යි. සමස්ත වාසිය කාට යනවද? මේ බැංකුවට යනවා. ඒකේ දවස්වල කිව්ව මේ හෙජින් මංකොල්ලේ. ඒ කියන්නේ අජිත් නිවාල් කබ්‍රාල් මේක නොදැන ගැහුවා නෙමෙයි දැනගෙන ගැහුවේ. අජිත් නිවාල් කබ්‍රාල් දැනගෙන හිටියා අනාගතයේ තෙල් මිල ඉතාමත් වේගෙන් අඩු වෙනවා. අඩු වෙන්න කලින් එයා මේ ගානට මේක ගැහුවා කියලා තමයි දවස්වල කී කියා තිබ්බේ. ඒතර මේ වගේ ගිවිසුමක් අපි හඳුනා ගන්නවා හෙජින් ගිවිසුම කියලා. එවැනි ගිවිසුම් අපි හඳුනා ගන්නවා මූල්‍ය ව්‍යුත්පන්නයක් කියලා. කියන්නේ අනාගතයේ ඇති වෙන්න පුළුවන් යම් යම් සිදුවීම් වලට මුහුණ දෙන්න වර්තමාන විවිධ ගිවිසුම් වලට එනවා. පැහැදිලි නැත?
අන්නේ එවැනි ගිවිසුම් අපි ඇතුළත් කරන්නේ මූල්‍ය ගිණුමේ. මේ මූල්‍ය ව්‍යුත්පන්න ගිණුමේ. තේරුණා කතාව? හරි. අනිත් එක අනිකුත් ආයෝජන. අනිකුත් ආයෝජන. ඔය ණය ගැනීම ඊට පස්සේ අනිත් පැත්තෙන් මුදල් අයිතමයන් වගේ දේවල් අනිකුත් ආයෝජන ඇතුලේ තියෙනවා. 1 2 3 4යි. ඊගා 5 සංචිත වත්කම්. මේ සංචිත වත්කම් කියලා කියන්නේ මහා බැංකුව ගාව තියෙන විදේශ මුදල් ටික, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම, ඊට පස්සේ විනිමය සංචිත මූල්‍ය රන්, මහා බැංකුව ගාව තියෙන මූල්‍ය රන් රත්තරන් කුට් අර කැට තියෙනවා. අන්නේ ඒවා හඳුනා ගන්නවා සංචිත වත්කම් කියලා. ගන්න. ලියන්න. එන්න මූල්‍ය ගිණුම 1 ඍජු ආයෝජන. වඩ හැඳින්වීම බලය යන්නේ. නේවාසීන් සහ අනේවාසීන් අතර සිදුවන මූල්‍ය වත්කම් හා වක්කීම්. ඒක හයිලයිට් කරන මූල්‍ය කියන වචනේ. මූල්‍ය වත්කම්. ඒකේ මූල්‍ය කියන වචනේ හයිලයිට් කරගන්න. බලය. නේවාසීන් සහ අනේවාසීන් අතර සිදුවන මූල්‍ය වත්කම් හා වක්කීම් සම්බන්ධයෙන් සිදුවන ගනුදෙනු මූල්‍ය ගිණුම ඇතුළත් කෙරේ. මූල්‍ය ගිණුම මූල්‍ය උපකරණ මත පදනම්ව උපගිණුම් 5කින් සමන්විත වේ. ඒක හයිලයිට් කරන මූල්‍ය උපකරණ කියන වචනේ. මූල්‍ය ගිණුම මූල්‍ය උපකරණ මත පදනම මූල්‍ය උපකරණ කියන වචනේ හයිලයිට් කරගන්න. හරි. මත පදනම උපගිණුම් 5කින් සමන්විත වේ. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සංකල්පිත වශයෙන් මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන වන අතර ඒකලත් හයිලයිට් කරගන්න. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සංකල්පිත වශයෙන් මූල්‍ය ගිණුමේ ශේෂ සමාන වන අතර එතන මම වඩ විශේෂයෙන් කිව්ව මොනවාද? ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂ ධන නම් ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂ ධන නම් මූල්‍ය ගිණුමේ ශේෂය ඍණ. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ඍණ නම් මූල්‍ය ගිණුමේ ශේෂය ධන. අපිට දැන් ගාණක් හදලා යන්නත් නම් පුළුවන් වෙයි. 2013 23 A level. නෑ 2021 A level. MCQ ප්‍රශ්නයක් තියෙනවා. දෙදාස් 21 ප්‍රශ්නාංක 40 කරන්න. 2021 ප්‍රශ්නාංක 40 2021 ප්‍රශ්නාංක 40 ඔන්න දැන් ඔයාලට ප්‍රශ්නාංක 40 දක්වා ප්‍රශ්න ටික කළ හැකි 40 නෙමෙයි ඉතුරු 10 කරන්න පුළුවන් ය සංවර්ධන කොටස් ඔයා රිවිෂන් ආව නම් කරන්න පුළුවන් බැරි නම් රිවිෂන් ආපු ළමයි ගාව අමතක පොතක් තියෙනවා ලියලා තියාගෙන ලබන සතියේ ඉඳලා අහපෝ එඩි කතා කරනවා. තුන්වෙනි පාඩම විතර රිවිෂන් එක කරනවා කාට හරි ඒ කොටස් නැත්තම් ඒවෙන් හදා ගන්න පුළුවන් අඩුපාඩු ටික. මට ජංගම ගිණුමේ විශේෂ පොඩක් කියන්න. හරි මාත් එක්ක හදාගෙන ජංගම විශේෂ කීයද? අපනයන තියෙනවා 600ක්, ආනයන තියෙනවා 800ක්, සේවා සුද්ධ කියන්නේ අපනයන සානයන අතර වෙනස තියෙනවා 30ක්, පාතමික ආදායන් තියෙනවා සුද්ධ ඍණ 80ක්, ද්විතීක ආදායන් තියෙනවා සුද්ධ 150ක්. කීයද ඒ ටික එකතුව? එතකොට අපිට හම්බ වෙන ඒ ටික එකතුව ජංගම ගිණුමේ ශේෂය. කීයද? 600යි එකෙන් අයින් වෙන්න ඕන 800ක් එතන ඍණ 200යි. භාණ්ඩ ගිණුම 30යි ඍණ 80යි 150යි. කීයද? මැතිව්ස් කීයද දෙන්නේ? මේ පන්ති ඉවර වෙන්න කිට්ටුවේ දෙන කෝල්. හරිද? ඔව් තා විනාඩි 15යි. හරි. යා. කීය ජංගම විශේෂය හදයන් භාණ්ඩ ගිණුම ඍණ 200යි. එකතු කරමු ඍණ 200යි. සේවා ගිණුම 30යි. පාතමික ආදායම් ගිණුම ඍණ 80යි. ද්විතීක ආදායම් ගිණුම ධන 150යි.
ඊට එකතුව ජංගම ගිණුමේ ශේෂය කීයද? ඍණ 40යි. ඒකට එකතු කරන්න ප්‍රාග්ධන ගිණුම ප්‍රාග්ධනය එකතු කරන්න කීයද? හැටක් එකතු වුණාම කීයද? කීයද දෙන්නේ? ප්‍රාග්ධනයත් එකතු කළානේ 40 කිව්වේ. ලා මට මේටි උත්තරේ කියන්නකෝ. භාණ්ඩ අපනයන ආනයන අඩු කරපුවාම එතන 200යි. සේවා සුද්ධ 30යි. පාතිමික ආදායම් ගිණුම ඍණ 80යි 150යි. කීයද එතන උත්තරේ? කීයද? 100යි. එතන 100යි. ඒකට ඍණ 100යි. ඒකට එකතු කරන්න ප්‍රාග්ධන ගිණුම 60යි ඍණ 40යි. මොකක්ද ඒ? ඍණ 40 කියන්නේ ඍණ 40 අනු ඔය පිරිළමයි මෙහෙ වාට කියනවා භාණ්ඩ ගිණුම කීයද? භාණ්ඩ ගිණුමේ ශේෂය 800න් අයින් වෙන්න ඕන 200ක්. 600ක් එතන ඍණ 200යි. ඊට පස්සේ සේවා කීයද? 30යි. ඊට පස්සේ පාතිමික ආදායම් කීයද? ඍණ 80යි. දිවිතික ආදායම් ගිණුම 150යි. ඒ ටික එකතුව ඍණ 100යි. කොල්ලනේ ඍණ 100 මොකද්ද? ඍණ 100 මොකද්ද? ජංගම ගිණුමේ ශේෂය. ඒකට එකතු කරගන්න ප්‍රාග්ධන ගිණුම. කීයද ප්‍රාග්ධන ගිණුම? 60යි. ඒ දෙකේ එකතුව ඍණ 40ක් හම්බ වෙනවා ජංගමහා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය. ජංගමහා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය. එතකොට ජංගමහා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මොකකට සමාන වෙන්න ඕනද? මූල්‍ය ගිණුමේ ශේෂය සමාන වෙන්න ඕන. මේකේ ඍණ කියන්නේ හිගියක් තියෙන අරකේ ධනාගයක් අතිරික්තයක් තියෙනවා. එහෙනම් උත්තරය මූල්‍ය ගිණුමේ ශේෂය කීයද? ධන 40යි. කීයද උත්තරෙන්? 5. උත්තරේ 5. රුපියල් මිලියන 40ක අතිරික්තයක් මූල්‍ය ගිණුමේ පවතී. රුපියල් මිලියන 40ක අතිරික්තයක් මූල්‍ය ගිණුමේ පවතී. හරිනේ? හරි දෙයියා නෝට් එකට. එන් ජංගමහා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය අනේ සද්ද නවත්තලා යන්න ටග්ගල මේක ඉවරයක් කරයි යන්න කලින් ජංගමහා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සංකල්පිත වශයෙන් මූල්‍ය ගිණුමේ ශේෂ සමාන වන අතර නේවාසිකයන් සහ අනේවාසීන් අතර සිදුවන සුද්ධ ණය දීම් හෝ ණය ලැබීම් මූලණය වන්නේ කෙසේදයි මූල්‍ය ගිණුමෙන් පෙන්눔 කරයි. හරි. අනේ සද්ද නවත්තලා යන්න. මූල්‍ය ගිණුම වල කාර්යාත්මක ස්වරූපය මත මූල්‍ය ගිණුමේ උපගිණුම් 5කින් සමන්විත වේ එක ඍජු ආයෝජන. එක ඍජු ආයෝජන. එක ඍජු ආයෝජන. පස්සම බල දීත්‍ය සටහන් එහෙම ලියන්න ගියාම ගිණුම් එහෙම හොයාගන්න බැරි වුණාම අඬන්න වෙනවා. ඊට පස්සේ ආපහු මුලින් ඉඳන් කටපාඩම් කරන්න වෙනවා. ඍජු ආයෝජන. බලයන්. දේශීය ආයතනයක ඡන්ද ප්‍රකාශ කිරීමට හැකියාව ඇති මූලික කොටස් එකතුවෙන් 10%ක් හෝ ඊට වැඩි හිමිකමක් ඇති අනේවාසික ආයෝජන කොටස් හිමිකම සහ ණය උපකරණ මෙම ගිණුමේ යටතට ගැනේ. උදාහරණ ඍජු ආයෝජකින් විසින් ඍජු ආයෝජන ව්‍යාපාරයේ කොටස් වල ආයෝජනයේ පෙති ආයෝජනය ඒ පෙති ආයෝජන කියන කැල හයිලයිට් කරලා තියාගන්න. ඒක අහන තැනක් පොඩ්ඩක් ඒක. පෙති ආයෝජනය ඍජු ආයෝජකින් විසින් ඍජු ආයෝජන ව්‍යාපාරයන්හි ණය උපකරණ වල ආයෝජනය. 2 කලඹ ආයෝජන නැත්නම් විවිධ ආයෝජනය. කලඹ නැත්නම් විවිධ ආයෝජනය. කලඹ ආයෝජන නැත්නම් විවිධ ආයෝජනය. කලඹ ආයෝජනය නැත්නම් විවිධ ආයෝජනය. සියලු ණය සුරුකුම්පත් ගනුදෙනුවට සම්බන්ධ විදේශ මුදල් පෙවහා
ඡන්ද බලය 10%කට වඩා අඩු හිමිකමක් ඇති විදේශ ආයෝජන විවිධ ආයෝජන ලෙස සැලකේ. උදාහරණ කොටස් වෙළඳ පොලේ එක හයිලයිට් කරන කොටස් වෙළඳ පොලේ කියන කෑල්ල. කොටස් වෙළඳ පොලෙහි ලියාපදිංචි සමාගල කොටස් තැන්පතු බාර ගන්න ආයතන ණය සුරුකුම්පත් රජයේ කෙටි කාලන හා දීර්ඝ කාලන ණය සුරුකුම්පත්. ඔය රජයේ කෙටි කාලන හා දීර්ඝ කාලන ණය සුරුකුම්පත් කියන්නේ භාණ්ඩාර බිලවත් භාණ්ඩාර බැඳුම් කර වගේ දේවල්. හරි භාණ්ඩාර බිලවත් භාණ්ඩාර බැඳුම් කර වගේ දේවල්. රජයේ කෙටි කාලන ණය ආ දීර්ඝ කාලන ණය සුරුකුම්පත් කියන්නේ ඒවා. කෙටි කාලන ණය බිල්පත් දීර්ඝ කාලන ණය බැඳුම් කර. 3 මූල්‍ය ව්‍යුත්පන්න. මූල්‍ය ව්‍යුත්පන්න. අනාගත දිනකදී නිශ්චිත මිලකට හෝ වටනාගෙන හෝ කිසියම් මූල්‍යවත්කමක් මිලදී ගැනීමට හෝ විකිණීමට හෝ එකඟ වනු ලබන ගිවිසුමක් මූල්‍ය ව්‍යුත්පන්න ලෙස හැඳින්වේ. උදාහරණ ඉදිරි ගිවිසුම් SAP ගණතුනුත් ගන්න. SAP SWAP SAP ගණදෙනු. වරහන් තුනන් ලියා ගන්න මුදල් හුවමාරු ගණදෙනු. මුදල් හුවමාරු ගණදෙනු. SAP ගණදෙනු වරහන් ඇතුලේ මුදල් හුවමාරු ගණදෙනු. මුදල් හුවමාරු ගණදෙනු. ඊගාව අනිකුත් ආයෝජන. අනිකුත් ආයෝජන. බලය. මුදල් හා තැන්පතු මහ බැංකුව හා තැන්පතු බාර ගන්න ආයතන. රජයෙන් ලැබෙන ව්‍යාපෘති ණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදේ ණය ගැනීම. ණය රක්ෂණ හා විශ්‍රාම යෝජනාකම සඳහා තබාගෙන සංචිත. වෙළඳ ණය අනිකුත් ගිණුම් විශේෂ ගැනුම් හිමිකම්. විශේෂ ගැනුම් හිමිකම කියන්නේ මොකක්ද? හරි අදට නවතිමු එතන. සෝරි තව එකක් තියෙනවා නේ. සංචිතවත්කම්. පැහැදිලි කරනවා යන්න කලින් විශේෂ ගැනුම් හිමිකම සංචිතවත්කම්. සංචිතවත්කම්. තරු දාලා කැලී ටික පාඩම් කරගන්න ඕන තියෙන සංචිතවත්කම් ඒ යටතේ මූල්‍ය රන් මගේ රත්තරන් ಜಾති වර්ග ගොඩක් තියෙන එකක් ඕක මූල්‍ය රන්. ওই මූල්‍ය රන් කියන්නේ මහ බැංකුව ගාව තියෙන රන් කාසි අනම්මන. ඊගාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැන හිමිකම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම. පැහැදිලි කරන විශේෂ ගැනුම් හිමිකම කියන්නේ මොකක්ද කියලා පස්සේ ඊගාව සමාජික රට සතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත පහසුකම. සමාජික රට සතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත පහසුකම. සමාජික රට සතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත පහසුකම. ඊට තියාන පැහැදිලි කරන්නම් පස්සේ සංචිතවත්කම් පස්සේ කියන ලබන සතිය පටන් ගමු එතන. සංචිත පහසුකම්. සමාජික රට සතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත පහසුකම්. ඒ කියන්නේ සරලව කියන අපේ කෝටාවක් තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ. අපිට ණය වුණත් ගන්න පුළුවන් ඒ කෝටාව මත විතරයි ළමයි. ඒක අපිට ඕන තරම් ණය ගන්න බෑ. මට මතක නෑ දැන් පරණෝටයක් තියෙද? අමතක පොතක් තියෙද? බාන කොච්චරක් දෙනවද කියලා හරි ලියලා තියනවා පස්සේ පැහැදිලි ගන්න ඕක ඊගාව හරියට සද්ද නවත්තලා සමාජික රට සතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත පහසුකම් ඊගාව විදේශ විනිමය ශේෂය. විදේශ විනිමය ශේෂය. විදේශ විනිමය ශේෂය. විදේශ ව්‍යවහාර මුදල් හා තැන්පතු. විදේශ ව්‍යවහාර මුදල් හා තැන්පතු. විදේශ ව්‍යවහාර මුදල් හා තැන්පතු. ස්ථාවර ආදායම් සුරුකුම්පත්. ස්ථාවර ආදායම් සුරුකුම්පත්.
අපි ලබන සතියේ පටන් ගත්තේ සංචිත වත්කම් වලින් පටන් ගමු. මම ඔයගේ අයිතම ටික පැහැදිලි කරන්න. යන්න කලින් විශේෂ ගැනුම් හිමිකම කතා කරලා යන්න. විශේෂ ගැනුම් හිමිකම SDR හරි සද්ද නැවැත්තුත් පහ වෙද්දි ගිය හැකි. මට විනාඩි දෙකක් ඇති මේක පැහැදිලි කරන්න. පහ සද්ද කළොත් පහ පහු වෙනවා. විශේෂ ගැනුම් හිමිකම SDR මේ තමයි ළමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලේඛකය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ භාවිතා කරන මුදල් ලේඛකය තමයි විශේෂ ගැනුම් හිමිකම. වා සද්ද නැවැත්තුවොත් යන්න පුළුවන් පහ වෙද්දි නැත්තම් පරක් වෙනවා. හරි. ළමයි මෙන්න මේකේ තියෙනවා. හරි විශේෂ ගැනුම් හිමිකමේ තියෙනවා ලෝකයේ පෙබළම රටවල් පහ භාවිතා කරන මුදල් වර්ග පහ. ඒ පහේ එකතුවක් විදියට තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලේඛකය සමන්විත වෙන්නේ. කියන්න බං ලෝකයේ පෙබළතම රටවල් විසින් භාවිතා කරන මුදල් වර්ග පහ මොනවද? පෙබළතම රටවල් කියයියන් කවුද? ඇමරිකාව, ඇමරිකානු ඩොලර්. හරි තව මුදල් වර්ග පහක් තියෙන මේකේ. ඒ කියන්නේ පෙබළතම මුදල් නෝටු ටික. පෙබළතම රටවල් කියන පෙබළතම ලෝකයේ භාවිතාන නිතර භාවිතාන මුදල් නෝට්ටු ටික. තව යූරෝ යුරෝපීය කලාපය විසින් පාවිච්චි කරන යූරෝ. ඊට පස්සේ ජපානය විසින් භාවිතා කරන ජපානයේ යෙන්. තව බ්‍රිතාන්‍ය විසින් පාවිච්චි කරන බ්‍රිතාන්‍ය පවුන්. තව එකක් තියෙනවා. ඉන්දියන් රුපියල් නෙමෙයි. ශ්‍රී ලංකා රුපියල කොහොමද යන්නේ ආයේ? තව එකක් විශේෂ ගැනුම් හිමිකමේ මුදල් වර්ග 5යි. ඔය හතර මම පස්සේ නෝට් එකක් දෙනවා ඈ. වෙන මාතෘකාවක් තියෙනවා ඔගේ. 5 ඔව් ඊගා මුදල් ලේඛකයේ චීන මුදල් ලේඛකය. චීන යුවාන් රෙන්මෙන් බී. අග කැලේ කියද්දි පරිස්සමෙන්. චීන යුවාන් රෙන්මෙන් බී. හරි පරිස්සමෙන් වැස්සට දෙවෙන්නේ නැතුව ගෙවල් වලට යන් එනවා.